කොහොමද ඔයාලට ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඇත්තටම අද ගොඩාක් වැඩි වුණු දවසක්. ඉතින් ඒක නිසා බබත් එක්ක එකතු වෙලා මොනවා හරි හදාගෙන තේ එකක් බීලා මනස නිදහස් කරගන්න කියලා තමයි හදන්නේ. දැන් ඔයාලට හිතෙනවා ඇතිනේ මොනවද හදන්න ලෑස්ති වෙනවා ඇත්තේ කියලා. ඇත්තටම මට ඔයාලත් එක්ක මේ වගේ දෙයක් කිව්වොත් හොඳයි කියලා හිතුණා. මේ හවස් වරුවේ මේ කෑම එකත් හදනවා බලාගෙන මේ කතාවත් අහන්නකෝ. මගේ මහත්තයා කරන රැකියාවත් එක්ක ගෙදර වැඩ, බබාගේ වැඩ ගොඩක් සිද්ධ වෙන්නේ මගේ අතින්. ඔයාත් මම වගේ තනියෙන් බබා බලාගෙන ගෙදර වැඩ කරගන්න අම්මා කෙනෙක් නම් ඇත්තටම ඔයා ගොඩක් ආඩම්බර වෙන්න ඕනේ ඔයා ගැන. මොකද ඒ අත්දැකීම විඳින කෙනෙක් තමයි දන්නේ ඒක කොච්චර අමාරුයිද කියලා. මට මෙහෙම වැඩ වැඩි වුණු දවසට හිතෙන දෙයක් තමයි මට මේ තරම් වැඩ ගොඩක් තනියෙන් බබා බලාගෙන කරගන්න පුළුවන් උනේ කොහොමද කියලා. ඉතින් අපේ ජීවිත ගොඩනැගෙන්නේ අපි ලබන අත්දැකීම් එකනේ. ඒකට මම පොඩි කාලේ ඉඳන්ම ජීවත් වුණු පරිසරය, ජීවන රටාව අනිවාර්යෙන් මට උදව් වෙන්න ඇති කියලායි මම හිතන්නේ. මොකද මම ග්‍රාමීය පරිසරයක හැදුණු කෙනෙක් නිසා. හිත සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්නේ කොහොමද කියලා ගමේ පරිසරය වටපිටාවෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම මගේ ජීවිතයේ ගම කියන්නේ ජීවිතය ගැන ඉගෙන ගන්න තිබුණු පුංචි විශ්වවිද්‍යාලයක් වගේ කිව්වොත් හරියටම හරි. ඒත් අපි දැන් ජීවත් වෙන්නේ නාගරික පරිසරයට ආසන්න පරිසරයකනේ. ඉතින් ඒක නිසා අපේ බබාලට ඒ අත්දැකීම් ඉඳගන්න තියෙන හැකියාව බොහොම අඩුයි. ඇත්තටම එලිමහනේ ලිපක් හදලා ගින්දර පත්තු කරලා සතුටින් සහයෝගයෙන් එලිමහනේ පරිසරයේ රස විඳින ගමන් මේ වගේ අත්දැකීම් දෙන්න උත්සාහ කළේ එයාට හැමදාම දකින දෙයට වැඩිය වෙනස් අත්දැකීමක් දෙන්න ඕනි නිසා. ඉතින් මම මේ කරන දේවල් වලින් බලාපොරොත්තු වෙන්නේ මට මම ලබාගත් අත්දැකීම් මට පුළුවන් විදිහට මගේ බබාට ලබා දෙන්න උත්සාහ කරන එක. ඉතින් පුංචි කාලේ ඉඳන්ම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක මනසට උහුළු කරාම ඕනිම දෙයක් ජීවිතේ දරාගෙන ඕනිම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ලේසි. ඇත්තටම මම තව එක දෙයක් ඔයාලට මතක් කරන්න ඕනේ. මේ වගේ අත්දැකීම් ඔයාලට ලබා දෙද්දී එයාලගේ ආරක්ෂාවත් ගොඩක් වෙලාවට හිතන්න ඕනේ. මේ බලන්නකෝ කතාවෙන් කතාව මේ ටිකත් හොඳටම බැඳිලා. ඔයාලට හිතෙන්න පුළුවන් බබාලා එක්ක වැඩ කරන එක හරිම කරදරකාරී වැඩක් කියලා. විශේෂයෙන් මේ වගේ වැඩවලදී. ඉතින් අපි ඒක කරදරයක් විදිහට හිතන්නේ නැතුව එයාලත් අපේ වැඩේට හවුල් කරගන්න පුළුවන් නම් ඇත්තටම එයාලා වුණත් පොඩ්ඩක් එහෙට මෙහෙට දඟලන එක අඩු කරලා ඒ වැඩේට එකතු වෙනවා. අපි කෑ ගහන්න බනින්න ගත්තොත්
එයා එහෙට මෙහෙට දඟලන එක තව වැඩි කරනවා. මොකද එයාලට ඕනේ අපේ අවධානය ගන්නනේ. මේ බලන්න, මේක දකිද්දී ඔයාලටත් ඔයාලගේ පුංචි කාලේ මතක් වුණාද? ඇත්තටම මෙහෙම වැඩ කරද්දී මම මගේ බබාගෙන් මගේ පුංචි කාලේ දකිනවා. ඔන්න මම මේ ලෑස්ති වෙන්නේ වක්කලා එක හදාගන්න. ඇත්තටම මේක කාලා තියෙන කෙනෙක් නම් මේකේ රස කොච්චරද කියලා එයාලා දන්නවා. මේක කාලා නැති කෙනෙක් නම් මේක මේ විදියට හදලා රස බලන්නකෝ. ඇත්තටම මේක පුංචි බබාලටත් ගොඩාක් හොඳ කෑමක්. එයාලගේ බර වැඩි කරගන්න. දැන් ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ තේකකුත් හදාගෙන බබත් එක්ක මේක රස විඳින ගමන් මනස පොඩ්ඩක් නිදහස් කරගන්න. හැම වෙලාවෙම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න උත්සාහ කරන්න. ඒකෙන් මනස නිරවුල්ව ඔයාලා කරන වැඩවල සාර්ථක නිමාවක් දකින්න පුළුවන් වේවි. ඉතින් අදට ගිහින් එන්නම්.